අයිබෝවන් නංගිලා මල්ලිලා අද මම ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න හදන්නේ ගංගා ගැන. ප්‍රධාන ගංගා ඉතිහාසය පාඩමේ අපිට දක්නට ලැබෙනවා මේ පාර O-level සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු පත්‍ර ආදේශකයක් වශයෙන් තමයි මම මේක පවත්වන්නේ. ඕගොල්ලන්ට ප්‍රධානතම වශයෙන් ගංගා කොටස් දීලා තියෙනවා. මේ සිතියම තුරු නිරීක්ෂණය කරාම මේක ගම්‍යමාන වෙනවා. මල් වතු ඔය පළවෙනි එක මල් වතු ඔය මල් වතු ඔය කලා ඔය දැදුරු ඔය කල්යාණ නදී කළු ගග ගින් ගග නිල් වලා ගග වලවේ ගග කිරිදි ඔය මැණික් ගග කුඹුකන් ඔය ගල් ඔය සහ මහවැලි ගග සහ යාන් ඔය කියන ගංගා තමයි ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ කේන්ද්‍ර කරගෙන එන්නේ ප්‍රධාන ගංගා ටික. මල්වතු ඔයට කියනවා අපි කදම්බ නදී කියලා. කනදරා ඔය කියලා මේ ආශ්‍රයෙන් තියෙනවා ගංගාවක්. ඒකට කියන්නේ ගාම්භීර නදී කියලා. අතීත නමයි වර්තමාන නමයි තමයි මම මේ දැන් කියන් යන්නේ. කලා ඔයමයි. ඒ වගේම දැදුරු ඔය ජජ්ජර නදී කියලා හඳුන්වනවා. කල්යාණ නදී කැලණි ගග කියලා හඳුන්වනවා. කළු ගග වගේම ගින් ගග ගිම්හ තිත්ත කියලා හඳුන්වනවා.